ගෙදර කවුද? ගෙදර කවුද? ගෙදර කවුද? මොකද? කත කවුද අනුන්ගේ බස්සෝ? PHIද තපාරෙන්ද පොලිසියෙන්ද? පොලිසියනේ. මාත්‍ය මොකෝ? 18න් දෙක. දාට දෙකට මෙතුමාව කියලා කියපා යකෝ. දාට දෙකට මෙතුමාව කියලා. හරි ඉඳපන්. මාත්‍යෝ දාට දෙකට මෙතුමාව ආසයි. ඒ මගුලන් නෙමෙයි යෝයි. මේ ඉඩම් අංකේ 18න් දෙකද කියලා ඇහුවේ. ඒකද? ඉඩම් අංකේ 18න් දෙක තමයි. ඔබලාජරි නිකන් ගුටි ගෑවා. අපිට දුරකථන ඇමතුමක් ඇවිල්ලා තියෙනවා. සැමියා බිරිඳට පහර දෙනවා කියලා. කවුද ගෑනුන්ට ගහලා දෙන්නේ? කවුද කොහෙද දැයියක්? මාත්‍යෝ අඳු කඩන්න ඕනේම ගෑනුන්ට ගහන්න බෑ. හරි? ගෑණියෙක් කියන්නේ ගෑණියෙක් අපි උතුම් කොට සලකන්න. ඒයි! මේවලෙන්. ඉඩම් අංකේ 18න් දෙක නේද? ඉඩම් අංකේ 18න් දෙක නේද? උඹ නේද උඹේ ගෑනට පහර දුන්නේ? අනේ මාමේ මම තාම බෙදන්නේ මම ඉන්නේ අටපස්සේ. වටේ ඒවට මහන්සි වලින් නිකන් මේ බැඳලා ළමයි උදින තාත්තලා වගේ. වටේ නෙමෙයි බෑ. පයද? බයික් එක හෙල්ලන්න දා රෝද ගහ. පය. යෝ. කන පාලනා පොඩි උන්ට රම්මනම් කියනවට. දැන් එන්න කියලා තමුන්ගේ පිරිතට. මණිකේ. සුජි මම එන්න උමියෝ. එන්නකො බැටි චුට්ටක් එළියට ඉතින්. ආදරෙන්නේ කතා කරන්නේ අප්පා. මේ අවුරුදු 10ක් ලව් කරලා වෙන එකක් බැන්දා. මේ මාතුරු කියනවා මම ඔයාට පාර දෙනවලු. නෑනේ ස්තුද අම්මෝ. එහෙම කරලාද අපි? තමුන්ට ස්වාමියා පහර දුන්නද? නෑ මහත්තයෝ. දැක්කද සර් ඒකද කියන්නේ මෙතන පහර දීමක් වෙලා නෑ. නැද්ද? දැක්කද නෑලු. අලුත් අවුරුද්දේ ප්‍රශ්න දාගන්න බෑ. ප්‍රශ්න දාගන්න තිබුණොත් දානවා ගිහින් කූඩුවට. හරි. දැන් රත්නායක අපි. හරි. හරිසයන් වාද්‍යෝ. හරි. සෙල්ල යන්න සෙල්. නැද්ද? සෙල්ල යන්නකෝ සෙල්. ඒව ප්‍රශ්නයක් නෑනේ යන්න. නැද්ද? නෑ. ප්‍රශ්න නෑ. ප්‍රශ්නයක් නෑ.